මේක රින්ගා බොතල් එක දාලා කියලා. Hi, welcome to my YouTube channel Dinu Vlogs. ඔන්න කාලෙකින් මං වීඩියෝ එකක් අරන් ආව ඔයාලට. වීඩියෝ එකක් නෙමෙයි, බ්ලොග් එකක් අරන් ආව ඔයාලට. හැබැයි මේක රෙකෝඩ් කරලා නම් ටිකක් කල්. මට අද තමා මේක වොයිස් කරලා ඔයාලට අප්ලෝඩ් කරන්න උනේ. සමා වෙන්න මෙච්චර කාලයක් ටික කාලයක් මට ව්ලොග්ස් අරන් එන්න බැරි වුණා ඔයාලට. ගොඩක් අය හොයලත් තිබුණා කෝවන ව්ලොග්ස් දාන්න නැන්ද YouTube channel එකට කියලා. අන්න මං ආයෙ අද ඉඳන් දාන්න පටන් ගන්නවා. මට ඉතින් හෙල්ප් එකක් ඕනේ. මගේ දැන් channel එකේ reach එකත් ගොඩක් අඩු වෙලා ඇත්තේ. මම කාලෙකින් වීඩියෝස් දැම්ම නැති නිසා. ඒ හින්දා මේ vlog එක බලලා, මේකට like කරලා, මේකට comment කරලා, මේක වගේ යාළුවන්ට share කරලා මට පොඩි හෙල්ප් එකක් ඕනි. හොඳද? නැත්නම් මේක රීච් නොවුනම මට ඉතින් ආයි වීඩියෝ එකක් ගේන්න හිතෙන්නෙත් නෑනේ මහන්සි වෙන්නවත්. හරිද? හරි කතාව ඇති. ඔයාලා බලනවා ඇති නේද මේ කොහෙද කියලා. අද මං ඔයාලට ගෙනාවේ මම ෂූටින් ගියපු දවසක vlog එකක්. හරිද? මේ ඩ්‍රාමා එක නම් ඉවර වුණා. ඔයාලට මතකද දන්නේ නැහැ. දැන් මං හිතන්නේ මාසයක් වගේ වෙනුවෙන් ඩ්‍රාමා එක ඉවර වෙලා ජාතික රූපවාහිනියේ සතරවරම් කියලා ඩ්‍රාමා එකක් ගියා. හරිද? මේ ඒ සතරවරම් ඩ්‍රාමා එකේ ෂූටින් දවසක්. එතකොට මේ ලොකේෂන් එකේ තමයි එදා අපිට ෂූටින් තිබුණේ. ඇත්තටම කිව්වොත් මගේ ෂූටින් ඉවරයි මේ වෙනකොට. මේ ලොකේෂන් එකේ මට නම් ෂූටින් මුකුත් තිබුණ නැහැ. මගේ සීන්ස් මොනවත් තිබුණ නැහැ. ඒත් මට සෙට් එකත් එක්ක මේ ලොකේෂන් එකට යන්න වුණා. ඉතින් මේ ලොකේෂන් එක හරි ලස්සන තැනක් නිසා මට හිතුණා වීඩියෝස් ටිකක් අරගෙන ඔයාලට බ්ලොග් එකක් ගේන්න ඕන කියලා. ඉතින් මම වීඩියෝස් ටිකක් අරගෙන ඔයාලට බ්ලොග් එකක් ගෙනාවා. හරිද? හරිම ලස්සනයි නේද ළමයි බලන්නකෝ. මේක ඇවිල්ලා තනිකරම රබර් කැලයක්. හරිද? යායට රබර් වවල තියෙන්නේ. මේ ලොකේෂන් එක කොහෙද කියලා කිව්වොත් මේ ඒරියා එක හොරණ පැත්තින්න ළමයි නම් මේ ලොකේෂන් එක දන්නවා ඇති. අපිට ලොකු දුරක් යන්න ඕන. අපි යන්නේ ඇල්ලකට. හරිද? ඒ ඇල්ලට යන්නේ මේ රබර් කැලේ හරහා මැදින් තමයි මේ පාර තියෙන්නේ. ඒ පාර දිගේ තමයි යන්නේ. කොහොම හරි කිලෝමීටරයක් වගේ නම් තිබුණ නැහැ. මීටර් 700ක් වගේ. කිලෝමීටර් භාගයකට වඩා මම හිතන්නේ ගියා. එක්ක මම ගියපු පළවෙනි වතාව නිසා මගේ ෆස්ට් ටයිම් නිසා මට ඒ දුර ගොඩක් දැනුණා. මොකද ආය වතාවක් මම එතනින් පහළට දෙතුන් පාරක් ආවා. එතකොට මට ඒ දුර එච්චර දැනුන්නේ නැහැ. ඒ හින්දා සමහර විට කිලෝමීටර් භාගයක් හෝ ඊට අඩුත් ඇති සමහර විට මම වැරදි නම් මම හරි ගස්සන්න. හරිද? මෙතන නම ඇල්ලකන්ද. මේක තියෙන්නේ හොරණ. දැන් ඉතින් හොරණ පැත්තේ ළමයි නම් මේක ගොඩක් දන්නවා ඇති. ඒ වගේම තමයි මම හිතන්නේ මේක ෂූටින් වලටත් ගොඩක් ගන්න ලොකේෂන් එකක්. හරිම ලස්සනයි. ඉතින් හරිම නැචරල්. බලන්නක හැමතැනම කොළ පාටයි. හරි පහසුයි ඇස්වලට. හරි ආසයි එතන ඉන්න. මේ ඉතින් මම යනවා. ඔය මම ඇඳන් ඉන්නේ මට එදා තිබුණ කස්ටියුම් එක. ඒ කස්ටියුම් එක පිටින් මම තාමත් ඉන්නේ. මම කස්ටියුම් එක චේන්ජ් කරලා නෙමෙයි මෙතන ලොකේෂන් එකට ගියේ. කස්ටියුම් එක පිටින්ම ගියා. ඔය මගේ කොණ්ඩේ දාපු හැටි කස්ටියුම් එක, ඔය මේකප් එකත් රිමූව් කරලා නෑ ඇත්තම කිව්වොත්. ඒ සේරම කරලා ඊට පස්සේ ආයෙ ලොජ් එකට ගිහිල්ලා හැන්දෑවේ මෙතන ෂූටින් ඉවරලා ඊට පස්සේ ලොජ් එකට ගිහිල්ලා තමයි සේරම කරේ ඉතින්. කමක් නෑ. හරි. මම නැති වුණාට මොකද සීන් එකේ මට ඔයාලට වෙච්ච දේ පෙන්වන්න බලන්න. කොහොමද සීන් එකේ හිටියනම් මට මේක රෙකෝඩ් කරගෙන vlog එකක් කරන්න වෙන්නේ නැහැ ළමයි. එහෙනම් මං එතන වැඩනේ. හරි. මෙන්න මෙතනින් තමයි ඇල්ලට බහින්නේ. හරිද? පේනවනේ ගල් තියෙනවා. අන්න දැන් බහින්න තමයි හදන්නේ. එන්නකෝ පෙන්වන්න මම.
ඔය තියෙන්නේ දැක්කද? කොහොම හරි හැබැයි ඒ කාලේ වතුර අඩුයි ළමයි. මේ ඇත්තම කිව්වොත් පෙබරවාරි මාසේ මැද වගේ. හරිද? මේ යන්නේ මයි අනේ සෝරි. මාර්තු අප්‍රේල් මාස දෙකකට වඩා ගිහිල්ලා ඇත්තම කරන ඩ්‍රාමා එකත් ඉවරයි. ඒ දවස්වල කොහොම හරි වතුර අඩුයි. ඒ දවස්වල වැස්ස අඩුම කාලයක්නේ. කොයි පහුගිය ටිකේම වැස්සේ නෑනේ හරියට ළමයි. මේ අප්‍රේල් මැද වගේ ඉඳන් අපිට වහින්න ගත්තේ. ඒ දවස්වල වැස්ස අඩුයි ගොඩක්. ඉතින් වැස්ස අඩු කාලේ තමයි අපිට මෙතන ෂූටින් තිබුණේ. ඔය මම ඉන්නවා මගේ වතුර බෝතලෙත් අතේ තියන්. ගිය ගම මං ඉතින් කරේ තිබ්බ රස්නේ හැටියට ඇත්තටම වතුර චුට්ටයි තිබුණේ. ඒත් ඒ වතුරට පනින්න හිතුණා. ඒ වතුරේ තිබ්බ කූල් එකට සීතලට. හරිද? ඒ ගල් අතරින් යනකොට හරියම සීතලයිනේ. මේ තියෙන එතන ඉඳන් පහළට පේන view එක. ওই පහළ පැත්ත පේනවනේ. දිගට ගල් තියෙන වතුර අඩුයි. වතුර ගොඩක් තියෙන කාලට ඇත්තටම ගල් උඩනුත් වතුර යනවලු. ඒ කාලේ මං හිතන්නේ මෙහෙම ඉන්නත් බැරුව ඇති. මේ තියෙන්නේ මම හිටපු තැන ඉඳන් උඩට view එක. ওই උඩ ටික ඒත් ගල් තියෙන. පේනවද? බලන්න ළමයි ආයෙත් පේන හැටි. කොහොම බලන්න හොරණ පැත්තේ ළමයි අත උස්සන්න. ඔය ඉන්නේ අපේ සෙට් එකේ කට්ටිය. එතන රෙඩි වෙනවා ෂූට් එකට. තාම ෂූට් එක පටන් අරන් නැහැ. වෙයින. ඔය ඉන්නේ ඔයාලා දන්නවනේ. ඔය ඉන්නේ අපේ රොහන් විජේතුංග අයියා. රොහන් අයියා මට යාව අමුතෙන් ඔයාලට හඳුන්වලා දෙන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඔයාලා හැමෝම දන්න ආටිස්ට් කෙනෙක්, හැමෝම ආදරය කරන ආටිස්ට් කෙනෙක් නේ. ඒ අපේ රොහන් අයියා හිටියේ. එයාව මේකප් කරන ගමන් හිටියේ අපේ මේකප් ආටිස්ට්. මේ ඉන්නේ මේකප් ආටිස්ට් පිටිපස්සේ. එතකොට එහෙම තමයි ඉතින්. බලන්නකෝ දිගට මම ෂූටින් යන අතරේ වීඩියෝස් ටිකක් ඔයාලට ගෙනල්ලා තියෙනවා. ගොඩක් අය නම් දැකලා තියෙනවනේ ෂූට් එකක් වෙන්නේ කොහොමද කියලා. දැකලා නැති අය හිටියොත් එයාලත් බලාගන්න. හරිද? මම ඇත්තටම ගෙනා මේක නිකම් මට හිතිච්ච හින්දා. එතකොට ඔයාලා සතරවරන් ඩ්‍රාමා එක බලන්න. ඒකෙන් ඔයාලට මම බලා ගන්න පුළුවන්. හැබැයි ඩ්‍රාමා එකේ මම හිටියේ ඇත්තටම අන්තිම එපිසෝඩ් ටිකේ තමයි මම හිටියේ. මුලින්දන් මම හිටියේ නැහැ. ඩ්‍රාමා එක ඉවර වෙන්න ලං වෙලා තමයි මට ඩ්‍රාමා එකත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණේ. පේනවා නේද? වතුර අඩු වුණත් හරි ලස්සනයි මේ පේනවනේ. මං ආසම වැඩක් ළමයි. හරිද? මම ඉතින් කකුල් දෙක දාගෙන හිටියේ. චුටි මල් ගොඩාක් හිටියා. යාලා ආවා. යාලා ඊළඟට පොඩි මසාජ් එකක් දුන්නා. පේනවනේ? හරිම සනීපයි ළමයි ඒක. මං හරිම ආස වැඩක්. ඉතින් එයාලා ඔය අපේ මරුණ සම කනවා කියලානේ කියන්නේ. එයාලටත් ඉතින් කන්න දීලා මම ඉතින් ආතලෙක හිටියා. ඔය මම වගේම අපේ මේකප් ආටිස්ට් එයාත් හරි ආසයි ඒකට. මයි දෙන්නම ඉතින් කකුල් දෙක දාගෙන හිටියා. උඩ ෂූටින් අර මං උඩ පෙන්නුව view එකේ ෂූටින් එවල යනවා. අපි දැන් ඉතින් ආතල් එකේ අපි දැන් වැඩකුත් නැහැනේ. අපි දැන් ආතල් එකේ කකුල් දෙක දාගෙන හිටියා මාළුන්ට කන්න දීලා. අර පේනවනේ උඩ කට්ටිය ඉන්නවා. දැක්කද? උඩ ෂූටින් යන ගමන් තියෙන්නේ. අපි ඉතින් ඒකට සයිලන්ට්. හරිද? කෑ ගහන්න බෑ ඒ වෙලාවට. ඉතින් ඉන්නවා කෑ ගහන්න නැතුව කතා කරන්න නැතුව හොඳ ළමයි වගේ. මේ තියෙන ඕනේ ෂූට් එක අතරේ කොටසක්. ඔන්න බලන්න දැන් සීන් එක පටන් අරන් තියෙන්නේ. එයාලා ඇක්ට් කරන ගමන් ඉන්නේ. බලන්නකෝ. මම මේ වෙලාවේ අපේ රවි අයියවත් ආදරෙන් මතක් කරනවා. thank you රවි අයියා. සීන් එක ඉතින් දෙතුන් පාරක් ගන්නනවා. සමහර විට ඊටත් වඩා ගන්නනවා. එහෙම තමයි ඉතින්. සමහරට ප්‍රශ්න ගොඩක් තියෙනවා. වටපිටාවේ එක ශබ්ද එනවා. ලයිට් වෙනස් වෙනවා. ඒවත් එක්ක ඉතින් දෙතුන් පාර ගන්න වෙන වෙලාවල් තියෙනවා. ඔන්නම තමයි අල්ලකන්ද ෂූට් එක කරේ අපි. අරට පේනවනේ. මාර වැඩක් නේ ළමයි උනේ. ඔයාලත් එක්ක කියව වීඩියෝ එක වොයිස් කර ඉන්නකොට
දන්නේම නැතුව වීඩියෝ එක ඉවරත් වෙලා. හරිද? ඒ හින්දා මම ආයෙ මුලින් තිබ්බ ක්ලිප්ස් ටිකක් අරගෙන ඊටු ටික කියන්න ඕනේ. හින්දා මම මේ වොයිස් කරන්න ඕනේ. ඉතින් ආයෙ මුලින් ක්ලිප්ස් දෙකක් ආයෙ දාම. හරිද? ඉන්නක කියන්නේ ඉතින්. ඔයාලටම බලා ගන්නම ඕන නම් සතරවරන් ඩ්‍රාමා එකේ මට එපිසෝඩ් මතක නැහැ. හැබැයි ඒකේ අවසාන ලාස්ට් එපිසෝඩ් එකේ අන්තිම එපිසෝඩ් එකේ මම ඉන්නවා. ඔයාලට බලන්න පුළුවන්. ඒ පණිවිඩෙත් එක්කම තව කියන්න දෙන්න ඉතින් thank you මගේ වීඩියෝ එක බැලුවට මම තව වීඩියෝස් අරන් එන්නම් ෂූටින් වීඩියෝස් මම අරන් එන්නම් පුළුවන් විදිහට ඔයාලට මතකනේ දැන් ඉතින් අහන්න එපා මේ ඩ්‍රාමා එක මොන එපිසෝඩ් එකේදීට මේ අහන්න එපා මට එපිසෝඩ් මතක නැහැ මම අන්තිම එපිසෝඩ් වල තමයි කොහොමත් හිටියේ කොහොමත් අන්තිම එපිසෝඩ් එකේ ලාස්ට් එපිසෝඩ් එකේ කතාව ඉවරන එපිසෝඩ් එකේ මම හිටියා. ඔයාලට ඕන නම් ඒක බලන්න පුළුවන්. නැත්නම් කතාව මුලින්දම මුලින්දම බලන්න. හරිද? මුලින්දම බලන්න කම්මැලි ළමයි ලාස්ට් එපිසෝඩ් එක බලන්න ඒක මං ඉන්නවා. ඉතින් එහෙනම් thank you මගේ වීඩියෝ එක බැලුවට ඉස්සරහටත් මගේ වීඩියෝ බලන්න. මගේ රීච් එක හදගන්න මට උදව් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. එහෙනම් ආදරෙයි. Thank you for watching. Bye.